හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. නෝර්වේ වල මේ ගෙවෙන්නේ ඕටම් එකේ මැද හරියට. මේ ළඟදී ෆින්ලන්ඩ් ඉඳන් අපේ යුනිවර්සිටි කාලේ යාළුවෙක් ආව අපිව බලන්න නෝර්වේ වලට. ඉතින් නෝර්වේ වලම ඉන්න තවත් යාළුවෝ දෙන්නෙක් එක්ක අපි මේ යන්න හදන්නේ ඕටම් එකේ ලස්සන බලන්න. පරණ යාළුවෝ හම්බ වෙලා යුනිවර්සිටි කාලේ කරපු දේවල් කතා කරන එක, ඒ මතකයන් මතක් කරන එක හැම වෙලේම හරිම සුන්දර දෙයක්. ඉතින් මේ ට්‍රිප් එක පුරාවටම අපිට පුළුවන් වුණා ඒ සුන්දර මතක ආයෙත් මතක් කරන්න. මේ පාර අපි යන්නේ නෝර්වේ වල තියෙන ඔඩ්ඩ කියලා හඳුන්වන ලස්සන පැත්තක් බලන්න. ඔඩ්ඩ වලට යන මේ ගමනේ ලස්සන සීනික් ට්‍රිප්ස් ටිකක් හම්බ වෙනවා. ඕටම් කාලෙට පරිසරයේ තියෙන වෙනමම ලස්සනක්. විවිධ වර්ණ නිසා පරිසරය හරිම වර්ණවත් මේ කාලෙට. මේ කාලෙට මෙහි සනී දවසක් හම්බ වෙන එක ටිකක් දුර්ලභ දෙයක්. මොකද ඕටම් එකට ගොඩක් වහිනවා. අපිට හිතුණා අපි ලකී කියලා පළවෙනි දවසේම හොඳ සනී දවසක් හම්බ වුණ නිසා. ඉතින් කතා කරම අපි ඔන්න අපේ ෆස්ට් ඩෙස්ටිනේෂන් එකට ආවා. මේ තියෙන්නේ හෙද්දාල් ස්ටාර් චර්ච් එක. මේක නිම වෙලා තියෙන්නේ 13 වෙනි සියවසේ නිසාත් මේක දැනට ඉතුරු වෙලා තියෙන ලොකුම ස්ටාර් චර්ච් එක නිසාත් මේකට විශේෂ තැනක් ලැබිලා තියෙනවා. ඉතින් ටික හවස් වේගෙන ආපු නිසා අපි යන්න හදන්නේ අපේ අද දවසේ නවාතැනට. මේ බලන්න මේ ලස්සන සන්සෙට් එක කඳු අතරින් ඉර බැහැගෙන යද්දි හරියම ලස්සනයි. අපි කැබින් එකට යද්දි රෑ වෙලා තිබෙන හින්දා අපි ඉක්මනටම ඩිනර් එක ලෑස්ති කළා. අද අපි රෑට කන්නේ චිකන් රෝල්ස්. ඒත් එක්කම සුප් එකකුත් හැදුවා. දෙවෙනි දවසේ උදේම නැගිට්ටම තමයි කැබින් එක වටේ තියෙන ලස්සන දැක්කේ. වටේම තියෙනවා මේ වගේ ගොඩක් කැබින්ස්. බ්‍රෙක්ෆාස්ට් එකට අපි හැදුවේ රයිස් ඇන්ඩ් කරීස්. සමහර කරීස් ගෙදරින්දලම හදාගෙන ආපු හින්දා වැඩේ ලේසි වුණා. ඉතින් දැන් අපේ ගමන ආයෙ පටන් ගන්න වෙලාව හරි. අද ටිකක් වැසිබර කාලගුණයක් තියෙන දවසක්. ඒ වුණාට පැත්තකින් ඉර පායලක් තියෙනවා. ඒ හින්දාම ගොඩක් තැන්වල රේන්බෝස් දකින්න ලැබුණා. ඒ වගේම එළිය මාරුම හුළඟ. ඉරේ එළිය වලාකුළු අතරින් එන එකත් හරි ලස්සනට පේනවා මෙතනට. අපි ඊළඟට යන්න හදන්නේ මේ පාරේ යනකොට අනිවාර්යයෙන්ම යන්න ඕන තැනකට. මේක හරිම ලස්සන කැෆේ එකක්. අපි සමයකෙත් මෙතනට ආවා. සමයකෙත් හරිම ලස්සනයි. හැබැයි ඕටම් එකේ තියෙන ලස්සනත් නොදෙවිනි වෙන්නේ නැහැ කියලා හිතුණා අපිට.
මෙතන තියෙන ලස්සන වීව් එකට අමතරව මේ කැෆේ එකේ තියෙන සිනමන් බන්ස් හරිම ප්‍රසිද්ධයි. ඉතින් දුකෙන් වුණත් ලොකු කාලයක් කැෆේ එකේ ගත කරන්නේ නැතුව අපි අපේ ගමන ආයෙ පටන් ගත්තා. අපේ ඊළඟ ස්ටොප් එක තමයි මේ ලස්සන දියඇල්ල. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ දියඇලි දෙක එකතු වෙනවා මේ ගල් පාලම යටදී. උඩ්ඩවලට යන අතර මගදී අපිට ෆෙරි එකක් ගන්න වුණා. ෆෙරි එක යන්න ටික වෙලාවක් ගත වෙන නිසා අපි ආව රෙස්ටින් ඒරියා එකට. මේ බලන්න මේ වීව් එක හරිම නිස්කලංකයි. මේ යාළුවොත් ගොඩාක් එන්ජොයි කරා. ඔයා නෝර්වේ වල රෝඩ් ට්‍රිප් එකක් යනවා නම් ඔයාට අනිවාර්යෙන් මේ වගේ ගොඩාක් ටනල්ස් හම්බ වෙනවා. ඕටම් එකට වහින හින්දා ගොඩක් දියඇලි අලුතෙන් මතුවෙලා. ඔයාලට මේ ඈතින් පේන්නේ ඒ වගේ මතුවෙච්ච දියඇලි ටිකක්. ඉතින් ටික වෙලාවක් යද්දී අපිට තව ෆෙරි එකක් ගන්න වුණා. ඊළඟට අපි ආවේ මෙන්න මේ ලස්සන විශේෂ දියඇල බලන්න. මේක නෝර්වේ වල තියෙන වැඩිපුරම ඡායාරූප ගත කරපු දියඇලි වලින් එකක් විදියට තමයි සැලකන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ දියඇල පිටිපස්සෙන් ඇවිදගෙන යන්න පුළුවන්. මේක මං හිතන්නේ එකපාරක් හරි අපි ජීවිතේ අත්විඳින්න ඕන එක්ස්පීරියන්ස් එකක්. ඔන්න ඉතින් අපි ආවා අද අපි රෑට නවතින කැබින් එකට. මේ කැබින් එකට හරි ලස්සන වීව් එකකුත් තියෙනවා. මේකේ කිචන් එකටත් තියෙනවා හරිම ලස්සන වීව් එකක්. මේ තියෙන්නේ අද අපි ඩිනර් එකට හදපු දේවල්. ෆ්‍රයිඩ් රයිස්ුයි කඩල තම්බලයි මෙතන තියෙනවා පරිප්පු කිරට හදලා සම්බෝලයක් තෙම්පරාදු කරලා ගෙදරින් හදාගෙන ආපු මැලේ අචාරුයි බිත්තර බැදලයි ඉතින් ඊයේ රෑ වෙනකම්ම අපි ගොඩක් වෙලා සින්දු කිව්වා. ඉතින් ඒ කාලේ අපි උපරිම එන්ජොයි කරා.
තුන්වෙනි දවසේ අපි උදේම මේ යන්නේ බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න තැනකට. අදත් ඇත්තටම ටිකක් වැහිබර කාලගුණයක් තියෙන දවසක්. අපි ආවා මේ ළඟ තියෙන බේකරි එකකට. මේ බේකරි එක මාරම සිනමන් සුවඳයි. ඒ වගේම මෙයාලා ගාව තියෙන ගොඩාක් කෑම වර්ග. පේස්ට්‍රි එකකුයි කැරට් කේක් එකයි සිනමන් බන් එකයි ගක ට්‍රයි කරලා බලන්න. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ටිකක් ඒ ඉස්සරහට යනකොට අපිට හම්බ වුණා ෆාමර්ස් මාකට් එකක්. මේ තියෙන්නේ ස්මෝක් සැමන්. මෙහි ඉන්න ගොඩක් අය නිතරම කන දෙයක් තමයි ස්මෝක් සැමන් කියන්නේ. ඉතින් ගන්න කලින් අපිට පුළුවන් ටේස්ට් කරලා බලන්නත්. ෆාමර්ස් මාකට් එකේ ගොඩාක් හිටියා ලෝකල් බිස්නස් කරන කට්ටිය. handmade cheese වර්ග, handmade සබන්, wool items, processed meat, hot sauce වර්ග, ජෑම් වර්ග, මී පැණි සහ එළවලු වර්ග වගේ දේවල් මෙතන තිබ්බා විකුණන්න. ඔයාලා මීට කලින් කාලා තියෙනවද මේ මී වදේ? මී පැණි කාලා තිබුණට මී වදේ සමහරු කාලා නැතිව ඇති. මී වදයත් ඇත්තටම මිනිස්සු කන දෙයක්. මේක රෝස් කරපු පාන් වල ගාලා කති හරිම රසයි. try කරලා බලන්න ඕනි හින්දා අපිත් මේකෙන් ගත්තා. ඊළඟට අපි මේ යන්න හදන්නේ තවත් ලස්සන තැනක් බලන්න. මේක නෝර්වේ වල තියෙන ගොඩක් ප්‍රසිද්ධ ලස්සන දිය ඇල්ලක්. ලස්සනටම දිය ඇල්ල බලන්න පුළුවන් මේ පොඩි හයික් එකෙන් උඩටම ගියාම. මේ අතරමඟ වුණත් ගොඩක් තැන් තියෙනවා නතර වෙලා ලස්සන බලන්න පුළුවන්. මේ තියෙන්නේ වෝරින්ග්ස් ෆොක්සන් කියන දිය ඇල්ල. බලන්නකො කොච්චර ලස්සනද කියලා. අපිට තේරෙන විදිහට ඕටම් එකේ වැස්සේ හින්දා ගොඩක් වතුර වැඩි වෙලා. මේ තියෙන උඩට ගියාම තියෙන වීව් එක. මෙතන ඉඳලා බලද්දි නම් හරිම ලස්සනයි. මේ වීව් එක නම් සමහර විට ඔයාලා ෆොටෝස් වල මීට කලින් දැකලත් ඇති. ටික ටික හවස් වෙන හින්දා අපි අද දවසේ නතර වෙන තැනට ආවා. මේක පොඩි අපාර්ට්මන්ට් එකක්. හැබැයි මේක ඇතුලේ සවුනා එකකුත් තිබ්බා. ඊළඟ දවසේ උදේම නැගිටලා අපි මේ එළියට වෙලා ඉන්නේ සන්රයිස් එක බලන්න. ඔයාලට මේ ඈතින් පේන්නේ ගයිලෝ වල තියෙන ස්කී සෙන්ටර් එක. වින්ටර් කාලෙට ස්කී කරන්න ස්කී සෙන්ටර්ස් වලට යන එක නෝර්වේජියන් කල්චර් එකේම තියෙනවා. අද තමයි අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. අදත් වෙද එක නම් ඇත්තටම හරිම ෂොක්. මේ තියෙන සෙල්ෆ් සර්විස් හනි ස්ටෑන්ඩ් එකක්. අපිට මෙතන තියෙන මේ මී පැණි බෝතල් අරගෙන මේ තියෙන නම්බර් එකට පේමන්ට් එක කරන්න පුළුවන්.
නෝවේ කියලා කියන්නේ විශ්වාසයෙන් මත නිර්මාණය වෙච්ච සමාජයක් තියෙන රටක්. ඉතින් මිනිස්සු කොච්චරනම් එකිනෙකාව විශ්වාස කරනවද කියලා පෙන්නුම් කරන තැනක් තමයි මේකත්. ඔන්න ඔය විදියට අපේ ට්‍රිප් එකේ අන්තිම හරියටත් අපි ආවා. ඉතින් මම හිතනවා ඔයාලත් මේ ඕටම් ට්‍රිප් එක අපි වගේම එන්ජොයි කරන්න ඇති කියලා. මෙච්චර වෙලා අපිත් එක්ක වීඩියෝ එක දිගටම එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම thank you so much. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේම තවත් වීඩියෝස් ඉස්සරහටත් බලන්න අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ගිහින් එන්නම්. bye bye.